අයිබෝවන් සුබ දවසක්. ඔයාලට මෙහෙම හිතෙන්නේ නැද්ද? ඇයි SSW යටතේ ජපානට යන එදසත්කාර සේවකයින්ට ජපානයේ දිගටම ඉන්න වීසා එකකට මාරු වෙන්න බැරියයි කියලා. එහෙමත් නැත්නම් SSW දෙක ක්‍රමවේදයට තාමත් ඒ ජපාන් රජය මේගොල්ලෝ ඇතුළු කරගන්නේ නැත්තේ කියලා. අපි බලමු මේ කාරණා දෙකට මොනවාද තියෙන උත්තර කියලා. වර්ෂ 2025 වෙන විට ඒ කියන්නේ මේ අවුරුද්දේදී ජපානයේ 5 දෙනෙක්ගෙන් එක් අයෙක් වයස අවුරුදු 75ට වැඩි. මේක ජපානයට තදින් දැනෙන කාරණයක්. නඩත්තු වියදම්, රක්ෂණ ආවරණ, වෛද්‍ය වියදම් මේ එකිනොකී හැම කාරණයක්ම ජපාන් ආර්ථිකයට තදින්ම බලපානවා. මේ ආර්ථික කාරණා අපි වෙන දවසක වෙන මාතෘකාවකින් අලුතෙන් කතා කරමු. කයිගෝ ෆුකුෂි කොක්කාෂිකෙන් මෙන්න මේක තමයි අපිට අදාළ මාතෘකාව. මේක සිංහලෙන් සරලව කියනවා නම් එදසත්කාර සේවය සඳහා වූ බලපත්‍රය ලබා ගැනීම සඳහා ජපානය තුළදී ජපාන් රජය විසින් පවත්වනු ලබන විභාගය. මේ විභාගය වසරකට එක්වරයි පවත්වන්නේ. මේක පළමුවරට පවත්වලා තියෙන්නේ 1989 තමයි. ඒ කියන්නේ මේ වන විට වාර 36ක් පවත්වලා තියෙනවා. හැම වර්ෂයකම ජනවාරි මාසයේ යම් දිනක පවත්වනවා. ඇයි මේ යම් දිනක? ඒක මම දන්නෙත් නෑ. ගොඩක් වෙලාවට ජනවාරි මාසයේ අන්තිම සතියේ ඉරිදා වගේ දවසක්. ඒක තීරණය කරන්නේ ජපානයේ ශකයි ෆුකුචි ශින්කෝ කොක්කාෂිකෙන් සෙන්තා කියන ආයතනයෙන්. මේ දිනවකවානු විතරක් නෙමෙයි මේ හා සම්බන්ධ හැම තීරණයක්ම ගන්නේ මේ ආයතනය මගින්. ඉතින් දැන් අපි බලමු මේකට අවශ්‍ය සුදුසුකම් ඕගොල්ලෝ සපුරා ගන්නේ කොහොමද කියලා. මූලික සුදුසුකම නම් අවුරුදු 3කට වැඩි පළපුරුද්ද. මේක අපි කියනවා ජිත්සුමු කේකෙන් කියලා. මේක නම් નિરાයාසයෙන්ම වෙනවනේ. මොකද ඔයාලා අවුරුදු 5කටනේ ජපාන්ට එන්නේ. ඒ ගැන ලොකුවට හිතන්න එපා. දැන් අපි බලමු අනෙත් සුදුසුකම මොකක්ද කියලා. ජිත්සුමුෂා කෙන්ෂු. මේකේ අදහස වෘත්තීය පුහුණුව. ඒ කියන්නේ මේ හා සම්බන්ධ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාarලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලගේ ජපාන් භාෂා දැනුම. මේ ජිත්සුමුෂා කෙන්ෂු ඒ කියන්නේ වෘත්තීය පුහුණුව සඳහා මාස 6ක පමණ කාලයක් ඕගොල්ලන්ට ගත වෙනවා. පැය වශයෙන් කිව්වොත් පැය 450ක් පමණ ගත වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පුහුණුව අවසන් වෙලා ඕගොල්ලෝ ගන්න සහතිකයේ අතැතිව කයිගෝ ෆුකුෂි කොක්කාෂිකෙන් එකට වාඩීමේ අවස්ථාව ඔයාලට හම්බ වෙනවා. මේ වෘත්තීය පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා ස්ථාන 1321ක් මේ වන විට ජපානයේ පුරාවට ස්ථාපිත කරලා තියෙනවා. මෙන්න මේ විදියට ආයතනයේ නමත්, ලිපිනයන්, දුරකථන අංකයත් ඒ වගේම මේ පාඨමාලාව කොයි ආකාරයෙන්ද පවත්වන්නේ යන්න පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. පහසුවෙන්ම ඕගොල්ලන්ට ඔන්ලයින් ආධාරයෙන් මේ සඳහා ඉල්ලුම් කරන්නත් පුළුවන්. විෂය හා සම්බන්ධ පොත්පත් සහ විෂය නිර්දේශයන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්. ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා ජපාන් යෙන් ලක්ෂයත් ලක්ෂ 1.5ත් අතර මුදලක් වැය වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පාඨමාලාව තුළ ඕගොල්ලන්ට ප්‍රශ්න 125ක් ලැබෙනවා. එක් ප්‍රශ්නයකට එක ලකුණ බැගින් හිමි වෙනවා. සියලුම ප්‍රශ්න වලට ෆුරිගනා සටහන් වෙලා තියෙන නිසා ප්‍රශ්න කියවා ගැනීමෙත් ප්‍රශ්න තේරුම් ගැනීමෙත් අපහසුතාව මග අර ගන්න පුළුවන්. ඒ නිසා කංජි වල බර පැත්තකින් තියලා ඔළුව සැහැල්ලු කරගන්න. ප්‍රශ්න 125න් 75ත් 80ත් අතර නිවැරදි නම් වැඩේ ගොඩ. ඒ වගේම ඔයාලට සතුටු වෙන්න පුළුවන් තවත් කාරණයක් තියෙනවා. ජපාන් ජාතිකින්ට වඩා වැඩි වෙලාවක් ඔයාලට මේ විභාගයේදී ලැබෙනවා. සම්පූර්ණ විභාගය සඳහා විනාඩි 220ක් වෙන් කරලා තියෙනවා. ඒත් ඔයාලට විනාඩි 330ක් ලැබෙනවා. සතුටුයි නේද? ඒ විතරක් නෙමෙයි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මාක් ෂීට් එකක ලකුණු කරන්න විතරයි තියෙන්නේ. එහෙම හිතලා කනාවට ගොඩ යන්න නම් හිතන්න එපා. මහන්සි වෙන්න. මේ විභාගය සඳහා විෂයන් 13ක් තියෙනවා. 13ක් කිව්වට 12යි. 13 වෙනි එක සියල්ලගේම එකතු වෙන අහන ප්‍රශ්න. මේක ජපාන් භාෂාවෙන් සෝගෝ මොන්දයි කියලා හඳුන්වනවා. මේ විෂය 13 මෙන්න මේ විදියට කොටස් 5කට වෙන් කරන්න පුළුවන්. අංක 1 නින්ගෙන්තෝ ශකයි. අංක 2 කොකොරොතෝ කරදනෝ ශිකොමි. අංක 3 ඉරියෝ තෙකිනා කෙයා. අංක 4 කයිකෝ. මේකේ අංක 5 සෝගෝ මොන්දයි. මේකේ අංක 1ට එන ප්‍රශ්න සංඛ්‍යාව 18ක්. ඒ වගේම අංක 2ට ප්‍රශ්න 40කුත්, අංක 3ට ප්‍රශ්න 5කුත්, අංක 4 ඒ කියන්නේ කයිගෝ වලට ප්‍රශ්න 50කුත් ඇතුළත් වෙනවා. අන්තිමට සෝගෝ මොන්දයි වලට ඒ කියන්නේ සියල්ලගෙම එකතු වෙන අහන ප්‍රශ්න වලට ප්‍රශ්න 12කුත් ඇතුළත් වෙනවා. ඉතින් ජපානට එන සියලු දෙනාගේම ලොකුම බලාපොරොත්තුව වෙන්නේ දිගටම ජපානයේ ජීවත් වීමත් ඒ සඳහා පවතින වීසා එකක් හෝ ස්ථිර පදිංචිය වැනි ගෝල් එකකට යන එකනේ. ඒ නිසා SSW කයිගෝ වලින් ඇවිත් ඉන්න අයටත් මේ කයිගෝ ෆුකුෂි කොක්කාෂිකෙන් එක ගොඩ දාගත්තොත් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. ජපානයේ කයිගෝ ෆුකුෂිෂි කෙනෙක් වුණොත් වීසා දික් කර ගැනීමත් ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම PR එක සඳහා විශේෂ පිළිගැනීමකුත් ලැබෙනවා.
ඒකේ අදහස ජපානයට ඕගොල්ලන්ගේ සේවය අත්‍යවශ්‍ය කාරණයක් වෙලා හමාරයි. ජපානයට පය තිබ්බ ඔයාලට දැනෙනව නේද? අපි කවුද? අපිට මොනවාද පුළුවන්? අපි මොනවාද මේ වනතුරු කළේ? අපිටයි මෙහෙම උනේ කියලා. එහෙම දැනෙනවා නම් ඔයා කිසිම දවසක මේ ගෝල් එක අතාරින්නේ නැහැ. ජපානය ජය ගන්නවා. ඒක ස්ථිරයි. මම ඕගොල්ලන්ට මෙහෙම අවවාදයක් දෙන්නම්. මේක අවවාදයක් කිව්වට අපි හැමෝම දන්න පොදු කාරණයක්. භාෂාව හොඳින් ඉගෙන ගන්න. අමාරු වචන සහ විෂයට අදාළ වචන හොඳින් ග්‍රහණය කරගන්න. අමාරුයි හිතෙන විෂයන් කලින් පාඩම් කරන්න. කලින් අවුරුද්දවල පේපර් හොයාගෙන ඒවට උත්තර ලියන්න. ටිකක් හුරු වුණාට පස්සේ විභාග කාලයට අනුව උත්තර ලියන්න. මේ විභාගය ලියන්න අවශ්‍ය සියලුම විස්තර සහිත තොරතුරු මම වීඩියෝ එකට පහලින් දාලා තියන්නම්. මේ හා සම්බන්ධ තවත් විස්තර තිබුණොත් තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. සයනරා.